එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ. Hi guys, කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම අරන් ආ ඩයලොග් එකක්. ඉතින් අද උදේ පාන්දර වුණා. දැන් මේ වත්තේ යන්න තමයි හදන්නේ. ඉතින් වත්තේ ගිහිල්ලා ඇවිල්ලා පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න බලමුකෝ අපි අද දවසේ මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් නම් මේ ඉන්නේ වත්තේ. ඉතින් දැන් වෙලාව 8ට විතර ඉතින් බලන්නකෝ ඉතින් තාම පිනිවෙල්ලත් නැහැ. ඉතින් වත්තේ පොඩ්ඩක් ඇවිදලා ඔන්න අපි වත්තේ රබර් හිටවලා තමයි තියෙන්නේ. ඒ අස්සන් තමයි ඉතින් ඔය ගොඩක් ගමන් පොරලා තියෙන්නේ. ඉතින් අපි වැඩිපුරම වත්තට ආවේ රබර් රතු වල රිචිලේ වෙලා තියෙන ඒවා කපලා අයින් කරන්න. ඒවා තියෙන හොඳ නැහැ ඉතින්. ඔන්න ඉතින් අයියා නම් ඉතින් ඔන්න වැඩ. මාත් ඉතින් ඔය පස්සෙන් ඇවිදලා ඔන්න අපේ වත්තේ තියෙන පැල. ඔන්න ඉතින් වත්තේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා දැන් මේ කන්න තමයි හදන්නේ. ඉතින් ඕන්න අද බත් එකේ තියෙනවා කොළ මඩලුන් තියෙනවා ලී මඩලු තියෙනවා බිත්තර බෙදලා තියෙනවා. අපි චූටි මැරේක නම් ඉතින් 100ත් එක හරියට කෝලම් තමයි. ඕන්න බලන්නකො ඉතින් 100ට එක චුට්ටක්වත් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. යා වඩා ගන්න කියනවා. එහෙනම් ඉතින් 100ට පුදුම කරදරයක් තමයි කරන්නේ. ඕන්න ඉතින් ඊතරේ අපේ අම්මා යන අපේ බල්ලට කැම දෙන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකො එයාට කන්න දෙන්න නම් පුදුම අමාරුවක් තියෙන. ඉතින් එයාට ළඟ ඉන්න ඕන එයා කැම කනවා. ඔන්න ඉතින් අපේ අම්මියන් කාලේ වෙරණකම් එයා ළඟින් හිටියා. බලන්නකො ඉතින් අපේ බබායි බල්ලයි දෙන්නම එක වගේ. කන්න දෙන්න පුදුම අමාරුවක් තියෙන. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ. ඔන්න ඉතින් දැන් අඹ ගෙඩියක් කපන්න තමයි හදන්නේ. අපි කපමු. එච්චර ඉදලා මදි ළමයි. ඕන ඉතින් කන්න අඹ ගෙඩියකුත් කපා ගත්තා. ඉතින් ඒක ඉදලා නම් මදි. ඔන්න ඉතින් දැන් මේ අම්මිවත් ඉස්සර කරගෙන යන්නේ නැන්දලා ඉදලා අඹ කන්න. ඉතින් ගිහිල්ලා බලනකොට අඹ නම් තිබුණේ නැහැ. ආය අනිත් පැත්තේ ලාවා. ඒත් ඉතින් මං කරපැඩේ නැන්දලා වත්තට ගිහිල්ලා ඉරුම් කැඩුවා. ඔන්න ඉතින් දැන් නම් මේ ඉන්නේ වත්තේ. පොඩ්ඩක් ඇවිදලා බලලා වැඩි නම් ඉරුමු තිබුණේ නැහැ කඩලා. ඉතින් පොඩ්ඩක් ඇවිදලා බලනකොට ඉරුම් කරල් 6-7ක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ටිකත් අරගෙන දැන් මම ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දැන් අපි හේනේ ඇවිදලා ඉරුමු ටිකත් කඩාගත්තා. අපි යන්කෝ ඉතින් ගෙදර ගිහලා පුච්චලා කමු. රිපෝටේ සුද්ධ කරගෙන දැන් ඕන ගිනි මැලේ ගහ ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ළමයි ගිනි මැලේ නම් ඇවිලෙනවා. ඉතින් අඟුරු බහින්න එපා ඉරිඟු පුච්චන්න. ඉතින් අපි අඟුරු බහින්නකන් ඉඳලා ඉරිඟු පුච්චමු. ඉරිඟු ටික පුච්චන්න අඟුරු ටික බහින්නකන් ඔන්න මම දැන් කරන්න හදන්නේ අපේ චූටි මැනිකට දවල්ට සුප් එකක් හදන්න. ඉතින් ඔන්න කැරට් ටිකක් කපා ගත්තා, පොන්චි ටිකක් කපා ගත්තා, ලීමැට් ටිකක් ගත්තා, දීස, වට්ටක්ක, ගෝව, අල, මුරුංගා කොළ. ඉතින් මුරුංගා කොළ ටික අවසානට තමයි අපි දාන්නේ. ඔන්න ඉතින් දැන් හත්යක් හොඳට හොදගෙන ඒකට දාලා ලිපේ තියාගන්න තමයි දැන් හදන්නේ. ඉතින් හත්ය හොදගන්නට ඔක්කොටම කලින් ඔන්න ඉතින් අපි දැන් මේ බත් ටික ඔක්කොම මේකට ඔන්න ඉතින් වතුරක් දාලා ගෑස් ලිපෙන් තියාගෙන දැන් මම මේ ලුණු ටික ගම්මිරිස් ටික විතා ගන්න තමයි හදන්නේ. ඉතින් බබාට දෙන්න නිසා වැඩි ලුණු ගම්මිරිස් දාගත්තේ නැහැ පොඩ්ඩයි දාගත්තේ. ඉතින් දැන් අපි ගෑස් එක ඔන් කරගෙන
හොඳට මුඩියකින් වහගමු. ඇත්තටම තමයි මට ඉස්සෙල්ලා සුප් එකට පරිප්පු දාන්න අමතක වුණා. මට පස්සේ තමයි මතක් වුණේ පරිප්පු දාන්න ඕනද. දැන් ඔන්න මතක් වෙච්චලා පරිප්පු ඇසෝදගෙන දැන් මේකට දාන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දැන් ලිපේ හොඳට අඟුරු බැලලා. දැන් අපි ඉඟුරු පුච්චමුකෝ. ඔන්න ඉතින් ඒ අතර මේකත් දැන් හොඳට තැම්බිලා තියෙනවා. අපි දැන් මේක එළියට යන පොඩ්ඩක් පොඩි කරගමු. පොඩි කරගෙන තෙල් දාගෙන අපි චූටි මෙනකට අපි මේක දෙමු බොන්න. ඔන්න දැන් ඒක මම භාජනයකට වෙනම දාගෙන දැන් පොඩි කරගන්න තමයි හදන්නේ. ඉතින් ඒක පොඩි කරගෙන ඉවර වෙලා අපි ඉතින් තෙල් ටික ලිපේ තියලා ඒක තෙල්ට දාගමු. ඉතින් ඔන්න මම දැන් මුට්ටියට තෙල් ටිකක් දාගෙන තෙල් දාගන්න තමයි මේකට හදන්නේ. ඔන්න ඉතින් මම තෙල් දාගන්න සුදුලුන් රතුරුන් ටිකක් කපා ගත්තා. ඉතින් තෙල් ටික දාලා ඉවර වෙලා තමයි මුරුංග කොළ ටිකම දාගෙන පස්සේ යන්තම් තැම්බෙන්න තියලා තමයි බාගන්නේ. ඉතින් අපි දැන් මේකට තෙල් දාමු. ඔන්න ඉතින් ඔහොම සුප් එක මම තෙලට දාගත්තා. ඉතින් දැන් තියෙන්නේ මුරුංග කොළ ටික එකතු කරගන්න. ඉතින් මේක හොඳින් කලවම් කරලා දැන් ඉතින් මුරුංග කොළ ටිකත් එකතු කරගමු. ඔන්න ඉතින් ඔය අතරේ මට බැන අපේ අම්මේ ඉරුම් කරලා පුච්චනවා. මං ඉතින් ඉරුම් කරලා ඉපියට දාලා වෙන වැඩ කරනවානේ. ඔන්න ඉතින් අපේ අම්මේ ඉරුම් කරලත් පුච්චලා තියලා. අපි දැන් ඉරුම් කමුකෝ. ඉතින් ඔන්න මම දැන් ඉරුම් කරලත් කලා අපේ චූටි මණිකට සුප් එක දෙන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් යාළුවනේ එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙත් ව්ලොග් එකකින් හම්බෙමු.